Hello everyone. Photoshop එකේ අපි දන්නවා AI features දිගින් දිගටම රිලීස් වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ අලුත් රිලීස් එකක් එක්ක හැම වෙලෙම අලුත් features ඒගොල්ලෝ අපිට අරගෙන එනවා. ඉතින් අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ Photoshop එකට අපිට අලුතෙන් ලැබිච්ච feature එකක් සම්බන්ධව AI වලින් වැඩ කරන්න. හැබැයි මේ feature එක නම් එච්චරම අලුත් නෑ. මීට මාස ගණනාවකට කලින් තමයි මේ feature එක ආවේ. හැබැයි මම මේක ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා, ඒ වගේම මේ feature එක මම පොඩ්ඩක් ටිකක් මේ දවස්වල ටෙස්ට් කරලා බලපු නිසා මම ඔයගලන්ට මේ වීඩියෝ එක අරගෙන එන්න තමයි කල්පනා කරේ. ඉතින් මේ AI feature එකෙන් ඇත්තටම මොකද වෙන්නේ? මොකද්ද අපිට තිබ්බ ප්‍රශ්නේ? Photoshop වල edit කරන කට්ටිය නම් ඕගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා ඇති Photoshop වල අපි edit කරනකොට ගොඩක් වෙලාවට අපිට සමහර objects අපේ photograph එක ඇතුළට insert කරන්න සිද්ධ වෙනවා. කොහරි තියෙන වෙන photograph එකේ තියෙන object එකක් copy කරලා අපි ගොඩක් වෙලාවට paste කරනවා Photoshop එක ඇතුළට. මෙහෙම paste කරාම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි ගාව තියෙන photograph එක සහ අපි අලුතෙන් ගෙනල්ලා දාපු object එක අතර තියෙන වෙනස්කම. ඉතින් මේ වෙනස්කම සමහරට එන්න පුළුවන් sharpness නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් photograph එකේ lighting නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් photograph එකේ තියෙන color balance එක නිසා වෙන්න පුළුවන්. ඉතින් මේක හදාගන්න Photoshop එකේ අපිට ගොඩක් features හම්බෙලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ photograph එකකට අපි යම් කිසි දෙයක් add කරාම අපිට එක්ක color balance කරන්න පුළුවන්, exposure වගේ දේවල් හදලා ඒක balance කරගන්න ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ ක්‍රම විදිහට තිබුණාට අපිට මේකට ඇත්තටම ටිකක් වෙලාව ගත වෙනවා. හැබැයි Photoshop දැන් අලුතෙන් අපිට හඳුන්වලා දීලා තියෙනවා feature එකක්, AI feature එකක්. මේකට අපි කියනවා harmonize කියලා. මේ harmonize කියන feature එක හරහා අපිට යම් කිසි දෙයක් photograph එකකට add කරාට පස්සේ ඒක හරිම ඉක්මනට AI පාවිච්චි කරලා ඒ photograph එකට harmonize කරගන්න පුළුවන්. harmonize කරනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ ගොඩක් වෙලාවට එකම vibe එකකට ගන්නවා. එහෙම නැත්නම් එකම level එකකට ගන්නවා කියන එක තමයි harmonize කියන එකෙන් අපි ගොඩක් වෙලාවට අදහස් කරන්නේ. ඉතින් ඒක කරන්න අපිට harmonize tool එක හම්බෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ harmonize tool එක වැඩ කරන්නේ කියලා. harmonize tool එක වැඩ කරන හැටි පෙන්නන්න මම open කරලා තියෙනවා photograph එකක් Photoshop එක ඇතුලේ. මම දැන් මේ පාවිච්චි කරන්නේ Photoshop 2026 version එක. මේ photograph එක තමයි මම open කරලා තියෙන්නේ. ඒ වගේම මේ photograph එකට insert කරන්න මම object එකක් හැටියට select කරන්න මම මෙන්න මේ photograph එකත් select කරලා තියෙනවා. මේ photograph එකත් අරගෙන තියෙනවා. මම දැන් ලෑස්ති වෙන්නේ මේ photograph එකේ ඉන්න මෙන්න මේ පුද්ගලයාව අරගෙන මෙන්න මේ photograph එකේ මේ පාරට insert කරන්න. හරි, බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මේ පුද්ගලයාව select කරන්නත් අපිට හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. මේ වැඩේ කරන්න අපිට තියෙන්නේ මේ පුද්ගලයාගේ photograph එක උඩ click කරලා මේ layer එක උඩ click කරලා ඊට පස්සේ අපිට තියෙන්නේ select subject කියන එක click කරන්න. select subject කියන එක click කරාම මේකත් AI tool එකක්. මේ tool එක භාවිතා කරලා අපිට මේකේ main subject එක select කරලා දෙනවා. මම මෙන්න මේ විදිහට පුද්ගලයාව select කරගෙන මේක copy කර ගන්නවා. Control C. ඊට පස්සේ මම ආපහු මගේ original photograph එකට ගිහිල්ලා මම මේකට Control V දාලා මේක paste කර ගන්නවා. මේක ටිකක් ලොකු photograph එකක් නිසා ලොකු size එකකට තමයි මේක photograph එක paste වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම මේක resize කරගන්න Control T press කරලා මම මේක resize කරගන්නවා. මට ඕන ප්‍රමාණයට මම මේක resize කරගන්නවා. තුමුක මෙන්න මේ ගානට වගේ. හරි. මෙන්න මේ ගානට මම එයාව insert කරනවා. දැන් අපිට බැලුමට පේනවා මෙයාගේ හෙවණල්ලක් නැහැ. ඒ වගේම මෙයාගේ colors වල පොඩි off ගතියක් තියෙනවා. 100%ක් match වෙන්නේ නැහැ. ඒ වගේම ආලෝකයේ වැටලා තියෙන විදිය සම්බන්ධව යම් කිසි ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ටික අපිට විසඳන්න ලැබෙන tool එක තමයි harmonize. harmonize කියන tool එකට ගියාම මෙන්න මේ විදියට අපිට tool tip එකක් හම්බ වෙනවා. මේ tool tip එකේ තියෙනවා මෙන්න මෙහෙම. merge objects into a scene by matching color, lighting and shadows. ඒ කියන්නේ ඕනම object එකක් scene එකට merge කරන්න ඒ scene එකේ තියෙන color එකට, light එකට සහ shadow එකට match කරලා කියලා. මෙන්න මේ වෙලේ තමයි harmonize වලින් වෙන්නේ. ඉතින් harmonize තියෙන්නේ මෙන්න මේ contextual task bar එක ඇතුලේ. මේක appear වෙන්නේ අපි මෙන්න මේ වගේ object එකක් දාලා ඒ object එක insert කරලා ඒක උඩ ඒ layer එක උඩ click කරාම තමයි අපිට මේ harmonize කියන layer එක අපිට හම්බෙන්නේ. එහෙම නැත්නම් option එක අපිට හම්බෙන්නේ. හරි. බලමු harmonize කියන එක click කරා. මේක click කරාම අපිට හරිම සුළු දෙයක් සිද්ධ වෙන්නේ. මේක දැන් AI වලින් analyze කරලා අපිට options තුනක් ලැබෙනවා. මේ photograph එක harmonize කරලා මේ objects එක එකතු කරලා. බලමු මොන වගේ result එකක්ද අපිට හම්බෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට results තුනක් හම්බෙලා තියෙනවා. මේ තමයි පළවෙනි result එක. මේ තියෙන්නේ දෙවෙනි result එක. මේ තියෙන්නේ තුන්වෙනි result එක. ඔයගොල්ලන්ට බැලුමට පේනවා ඇති කලින් photograph එක අපිට මේ වෙනකොට මෙන්න මේ වගේ කලර් එකක් තමයි තිබුණේ. ඒ වගේම shadows මොකුත් තිබුණේ නැහැ. නමුත් දැන් අපිට harmonize layer එකත් එක්ක මෙයාගේ shadows වැඩිලා තියෙනවා. ඒ වගේම පොළොවට පවා shadows add කරලා දීලා තියෙනවා. මෙන්න බලන්න. මෙන්න මේකෙත් අපිට shadows add කරලා දීලා තියෙනවා. මේකෙත් අපිට පොඩ්ඩක් light කරලා පෙන්නලා තියෙනවා ඉස්සරහ පැත්ත. සමහරවිට නිකන් ෆ්ලෑෂ් කරලා වගේ ලුක් එකක් එන විදිහට හදලා තියෙනවා. මෙන්න මේ විදිහට ගොඩක් natural විදිහ අපිට option එකකුත් හදලා දීලා තියෙනවා. බලන්න මේකේ ලස්සනට මේක harmonize කරලා ඇවිල්ලා තියෙන ලස්සන. ඒ වගේම මේක harmonize කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට අලුත් layer එකක් හැටියට තමයි මේක create වෙන්නේ. ඒකම මේ layer එක mask එකක් හැටියට තියෙනවා. ඉතින් අපිට ඕනේ නම්
මේ මාස්ක් එක අනුව අපිට මේක මාස්ක් එක බ්‍රෂ් අවුට් කරලා හරි බ්‍රෂින් කරලා හරි අපිට ඕන කරන චේන්ජස් තව කරගන්න පුළුවන්. ඉතින් Photoshop දන්න කට්ටියට මේවා එච්චර දේවල් නෙමෙයි. නමුත් මෙන්න මේ tool එක වැඩ කරන්නේ මේ වගේ. හරි. අපි මේ පුද්ගලයාව අරන් ගිහලා තව scene එකකට දාලා බලමු මොන විදිහටද harmonize වෙන්නේ කියලා. මම දැන් open කරලා තිනවා මෙන්න මේ sunset එක photograph එක. මම කැමති මේ photograph එකටත් මම කලින් insert කරපු එක්කෙනා මෙන්න දැන් ඒ object එකම insert කරලා harmonize කරලා බලන්න. අපි දාමු control V එකක් දාලා මෙන්න මේ විදිහට මම එයාගේ size එක හදාගන්න. හැබැයි දැන් ඉතින් මෙයාගේ මුළු ඇඟම අපිට පෙන්වන්න අවශ්‍යතාවයක් නැති නිසා මම මේ වගේ මෙන්න මේ විදිහ look එකක් කියන විදිහට අපි ආව insert කර ගන්නවා. දැන්ටත් මේකේ color matching වල පොඩි ලොකු ප්‍රශ්නයක් නැහැ. colors ගොඩක් වෙලාට match වෙනවා. හැබැයි කමන්නේ. අපි දැන් බලමු harmonize කරලා. right. මම harmonize කියන feature එකට යනවා. click කරනවා. මෙන්න අපිට අලුත් options තුනක් හම්බෙලා තිනවා. මේ තමයි option 1 එක, මේ තමයි option 2 එක, මේ තමයි option 3 එක. මම හිතන්නේ option 1 එකයි option 2 එකයි හරිය ලස්සනට harmonize වෙලා ඇවිල්ලා තිනවා. හැබැයි මේකේ වෙනස ඇත්තටම ඔයගොල්ලෝට බලා ගන්න නම් harmonize නොකරපු layer එක බලන්න වෙනවා. දැන් බලන්න harmonize නොකරපු layer එක ගොඩක්ම අතාත්වික ගතියක් තියෙනවා. කලින් තිබ්බ මම දාපු scene එකත් එක්ක light වල සහ shadows වල අතාත්වික ගතියක් තියෙනවා. නමුත් harmonize කරපාට පස්සේ මේකේ shadows වල සහ light එකේ ඒ වගේම colors වල ලොකු harmonization එකක් වෙලා තියෙනවා මේ layers දෙක අතර. බලන්න මෙන්න මේ වගේ options ටිකක් තියෙනවා. අපිට ඕන නම් මෙන්න මේ layer එක එහෙම නැත්නම් අපිට මෙන්න මේ layer එක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ මේක නම් ගොඩම natural. මොකද light එක මේ පැත්තෙන් එන නිසා ඒ පැත්තට light එක දීලා මේ පැත්තට shadow එක add කරලා ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක හරිම ලස්සන harmonize වෙලා තියෙනවා. මම තව challenging photographs දෙකක් එකට merge කරන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තමයි මගේ background layer එක. මේ layer එකේ තියෙන්නේ ඊට නැගගෙන morning වගේ දර්ශනයක්. මේකේ ටිකක් warm light එකක් තියෙන්නේ. ඒකත් එක්ක මම මේකට insert කරලා තියෙනවා අස්වැක්ගේ photograph එකක්. මේ අස්වැයා අපිට පේනවා ටිකක් බැලුවාම ෆ්ලැට් ලයිට් එකක් වගේ තමයි තියෙන්නේ. ඒකින්ද මේ දෙකේ ඇත්තටම ගැළපීමක් නැහැ. කොහොමවත්ම ගැළපෙන්නේ නැහැ. ඉතින් මේක harmonize කරලා බලමු මොන වගේ result එකක්ද අපිට හම්බෙන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් මේ වගේ photograph එකක් අපි manually මේ වගේ background එකකට blend කරන්න එහෙම නැත්නම් merge කරන්න ගියා නම් අපිට ගොඩක් වෙලා ඇත්තටම මේකට ගත කරන්න සිද්ධ වෙනවා. බලමු මේ වැඩේ කොහොමද harmonize tool එකෙන් සිද්ධ වෙන්නේ කියලා. අපිට මෙන්න මේ වගේ results තුනක් තමයි harmonize tool එකෙන් දීලා තියෙන්නේ. බලමු මේ results මොන වගේද කියලා. මේ බලන්න හරියටම අස්වැගේ ආලෝකයේ තියෙන පැත්තේ ආලෝකය ඉතුරු කරලා ඉතුරු පැත්ත ඩාර්ක් කරලා තියෙනවා. මොකද මේක මැච් කරලා තියෙනවා මේ ගස්වල ඩාර්ක්නස් එකට. ඒ වගේ දේවල් වලට මැච් කරලා තියෙනවා. මේ option 1, option 2, option 3. මම හිතන්නේ මේක හරියම ලස්සන option එකක්. මේ option එකේදී අපිට බැලුවාම පේනවා ලස්සන මේ අස්වැගේ shadows පවා insert වෙලා තියෙනවා. අපිට photograph එකකින් harmonize කරන්න කලින් මෙන්න මේ විදිහට තමයි තිබුණේ. harmonize කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ result එකක් තමයි හම්බ වෙන්නේ. මේ tool එක පාවිච්චි කරනකොට අපි මතක තියාගන්න ඕන දේකුත් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති අපි මේ tool එක පාවිච්චි කරනකොට Photoshop එක හැම වෙලේම අපි insert කරපු object එක සහ අපගේ base layer එක එකතු කරලා අලුත්ම layer එකක් අපිට හදලා දීලා තියෙනවා. අපි harmonization කරනකොට සමහර වෙලාවට මේ base layer එකේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒක ඇහැ ගහගෙන ඉන්න ඕනේ. මොකද මුළු photograph එකම AI වලින් ආපහු generate කරලා සමහරට regenerate කරලා create කරනවා වගේ එකකුත් සමහරලාට සිද්ධ වෙනවා කියලා මම කරපු experiments වලදී මට පේනවා. හරි. ඔන්න ඔක තමයි tutorial එක. එහෙම නැත්නම් මම හිතනවා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ Photoshop වල වැඩ හරි ගොඩක් ලේසියෙන් එහෙම නැත්නම් ඉක්මනට කරගන්න පුළුවන් වෙයි කියලා මේ harmonize tool එකත් එක්ක. තව අලුත්ම tools කීපයක් Photoshop එකේ අපිට introduce කරලා දීලා තියෙනවා මේ දවස්වල. ඉතින් මම ඒවත් මේ දවස්වල test out කරගෙන යන්නේ. ඒව ගැනත් videos ටිකක් අරගෙන ඉස්සරහට ආපහු හම්බෙන්න. එවනම් ගිහින් එන්නම්. happy photography.